ඔන්න එක්තරා නිවසක වයසක අම්මා කෙනෙකුයි පුතෙකුයි ලේලි කෙනෙකුයි එයාලගේ පොන්චි දරුවයි සතුටින් ජීවත් වුණා. ඉතින් ඔහොම කාලේ ගත වෙලා ගිහිල්ලා මේ අම්මා එන්නම වයසට යනකොට මේ ලේලිය විසින් පුතාට යෝජනාවක් ගෙනාවා මේ අම්මව වැඩිහිටි නිවාසයකට බලාගන්න බාර දෙමු කියලා. ඉතින් මුලදි මේ යෝජනාවට මේ පුතා අකමැති වුණත් පිරිඳගේ පෙරැත්ත කිරීම මත අවසානයේ මේ පුතා තීරණය කළා තමන්ගේ වයසක අම්මව වැඩිහිටි නිවාසයකට ගිහින් බාර දෙන්න. ඉතින් එහෙම තීරණය කරපු මේ පුතයි ලේලි එකතු වෙලා මේ වයසක අම්මව නිවස ආසන්නයේම තිබුණු වැඩිහිටි නිවාසයකට බාර දුන්නා. එහෙම බාර දීලා මාසෙකට සැරයක් මෙයාලා අම්මව බලන්නත් ගියා. ඉතින් ඒ ගියපු හැම වෙලාවෙම මේ පුතා අම්මගෙන් ඇහුවා අම්මට මොනවද ඕනේ කියලා. ඉතින් මේ අම්මා නම් කවදාවත් මේ පුතාට කිසිම දෙයක් අවශ්‍ය බව නම් පැවසුවේ නැහැ. අම්මේ අම්මට මොනවද ඕන කරන්නේ? මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් කියන්න. ඕන දෙයක් මං ගෙනල්ලා දෙන්නම්. අනේ මට එහෙම කිසි අඩුපාඩුවක් නෑ මය පුතේ. මෙහි හැමදේම තියෙනවා. පුතාලට නිවාඩු තියෙන වෙලාවක ඇවිල්ලා මාව බලලා විතරක් යන්නකෝ. ඒ ඇති මට හොඳටම. ඔහොම ටික දවසක් ගෙවිලා ගියා. ඔන්න දවසක් එක පාරටම මේ අම්මා හදිසියෙම අසනීප වෙලා මරණාසන්න මොහොතට ළඟා වුණා. ඉතින් ඒ බව වැඩිහිටි නිවාසයෙන් කෝල් කරලා මේ පුතාට දැන්නුවා. ඉතින් මේ පුතා පණිවිඩය ලැබුණු ගමන්ම වැඩිහිටි නිවාසයට ආවා තමන්ගේ අම්මව බලන්න. අනේ ඒ එනකොටත් තමන්ගේ අම්මා අවසන් සුසුම් පොදත් එක්ක සටන් කරමින් හිටියා මේ පුතා එනතුරු බලාගෙන. ඉතින් එහෙම බලාගෙන හිටපු අම්මා පුතාට මෙහෙම කිව්වා. මගේ පුත්තේ උඹට පුළුවන්ද මං වෙනුවෙන් පොඩි උදව්වක් කරන්න? ඒ මොකක්ද අම්මේ? ඕන දෙයක් කියන්න. මම ඕන දෙයක් කරලා දෙන්නම්. අනේ පුත්තේ අපි හැමදාම රැට නිදාගන්නේ හරිම අමාරුවෙන්. මේ රැට හරිම රස්නේ. මේ කිසිම ඇඳකට පෑන් එකක් නැති නිසා මේ ඉන්න වයසක ඇයෝ රෑ පුරා නැගිටගෙන මදුරුවෝ තල පවන් ගහ තමයි ඉන්නේ. අනේ ඒ නිසා මගේ පුතාට පුළුවන් නම් මේ වැඩිහිටි නිවාසේ තියෙන හැම ඇඳකටම ෆෑන් එකක් හයි කරන්න. අයියෝ ඕක මොකක්ද අම්මේ? මම හෙට මේ වැඩේ කරලා දෙන්නම්කෝ. අනේ පුතේ ආයි උඹට කරදරයක් නැත්තම් මේ වැඩිහිටි නිවාසෙට ෆ්‍රිජ් එකක් නෑ. අපි මෙහෙ උදේට උයා ගන්න එකම තමයි දවල්ටත් කන්නේ. ෆ්‍රිජ් එකක් නැති නිසා සමහර වෙලාවට දවල්ට අපි කන්නේ නරක් වෙච්ච කෑම. ෆ්‍රිජ් එකක් තිබුණා නම් ඒ කෑම නරක් නොවී තියාගන්න පුළුවන්. ඒ නිසා පුළුවන්කමක් තියෙනම් මේ වැඩිහිටි නිවාසයට පොඩි ෆ්‍රිජ් එකකුත් ගෙනල්ලා දීපන් පුතේ. හරි අම්මේ. මම ඔය වැඩ ටික ඔක්කොම කරන්නම්. ඒත් අම්මේ අපි හැම මාසෙම මෙහෙට ආවම අම්මගෙන් ඇහුවනේ මොනවද තියෙන අඩුපාඩු කියලා. ඉතින් අම්මා හැමදාම කිව්වේ හැම දෙයක්ම හොඳයි මෙහෙ කිසිම අඩුපාඩුවක් නැහැ කියලානේ. ඇයි මේ මෙච්චර කාලයක් ගිහිල්ලා දැන් හදිස්සියෙම මේවා ඉල්ලන්නේ? අනේ පුතේ මම තව ටිකකින් මැරිලා යයි. මට ඔය සැප පහසුකම් වලින් වැඩක් නෑ. මට බය උඹේ අනාගතය ගැන. උඹේ පුතා මාව බලන්න මේ ආපු හැම මොහොතකම කිව්වේ ආච්චි දුක් නොවී ඉන්නකෝ. අපේ තාත්තත් වයසට ගියාම මම අපේ තාත්තවත් මෙතනටම එවන්නම්කෝ. මම ඒ ළමයට කොච්චර තේරුම් කළත් එහෙම කරන්න එපා කියලා
ඒ ළමයා කියන්නේ ඒ කතාවමයි. අනේ පුතේ මට ඕන දුකක් ඌලන්න පුළුවන්. ඒත් මට දුක බැරි වෙලා හරි උඹ වයසට ගියාම උඹේ පුතත් උඹව මෙතනට ගෙනල්ලා දැම්මොත් උඹ කොහොමද මේ දුක් විඳගෙන ඉන්නේ කියලයි මට මේ මැරෙන මොහොතේත් කල්පනා වුණේ. මම මේ විඳපු දුකම උඹටත් කවදා හරි විඳින්න වෙයි කියලා මතක් වෙනකොට මගේ බඩ පපුව පිච්චිලා යනවාමයි පුතේ. මං කොහොමද හිතේ නිදහසේ මැරෙන්නේ? ඒ නිසයි පුතේ මම කිව්වේ මේ වැඩිහිටි නිවාසේ තියෙන අඩුපාඩු ටික පිළිසකර කරපන් කියලා. උඹටත් කවදා හරි මෙතනටම එන්න වුණොත් මම විඳපු දුක උඹ විඳිනවට මම කැමති නෑ පුතේ. මට උඹ කවදාවත් දුක් විඳිනව බලන් ඉන්න බෑ මයි සුදු පුතේ. අනේ එහෙම කියපු මේ අම්මා තමන්ගේ පුතා බලා ඉද්දිම ඇයගේ අවසන් සුසුම් මේ වාතලයට එකතු කරලා ජීවිතයට සමුදුන්නා.